ජෙසු පිහිටයි. මගේ ආදරණීය සහෝදර සහෝදරියනි. ජීවිතය අපිට විවිධ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා නේද? ඒක යහපත් දෙයක් වෙන්න පුළුවන්, අයහපත් දෙයක් වෙන්න පුළුවන්, රෝගයක්, අනතුරක් වැනි වූ දේවල් වලට අපිට මුහුණ දෙන්න වෙනවා. හැබැයි ඔබ කල්පනා කරලා බලන්න ඒ එන දේවල් වලට මුහුණ දෙන්න ධෛර්යවන්තකමක් ඔයාගේ හිතේ තියනවද කියලා. මනුෂ්‍යයන් විදියට අපි ගොඩක් අවස්ථාවන් වල දුර්වල වෙනවා. නමුත් ඔබ විශ්වාස කරන්න අපගේ දුර්වලකමේදී දෙවියන් වහන්සේගේ කරුණාව අපිට සෑහෙන බව. ඒක උන්වහන්සේගේ වචනයේ තියෙනවනේ. ඉතින් ඔබ ආශිර්වාදය ලබනකොට ප්‍රීති වෙනවා වගේම ඔබගේ ජීවිතයට එන ප්‍රශ්න හමුවෙත් ඉවසිලිවන්තව ඉන්න. දෙවියන් වහන්සේට දොස් තබන්න යන්න එපා. මොකද ජේසුස් වහන්සේවත් මනුෂ්‍ය ස්වභාවයේ සිට දේවත්වයට පත්වන නිසා උන්වහන්සේ සියල්ල දන්නවා. ජේසුස් වහන්සේත් වේදනාව විඳිනකොට දෙවියන් වහන්සේට දොස් තැබුවේ නැහැ. ඒ විදියට ඔබත් යම්කිසි අසීරු කාලයක යනවා නම් සියල්ල උන්වහන්සේට බාර දෙන්න. උන්වහන්සේ කියලා තියෙනවනේ අපේ බර උන්වහන්සේ පිට තබන්න කියලා. ඉතින් මේ බර උන්වහන්සේට බාර දීලා ඔබ නිදහස් වෙන්න. හරියට වෙළඳාම් කරන පුද්ගලයෙක් තමන්ගේ කූඩේ තිබුණු දේවල් විකුණුවාන් පස්සේ ආයෙමත් කූඩේ ඔළුවේ තියාගන්නේ නැහනේ. ඉතින් නිදහසේ ජීවත් වෙන්න. දෙවියන් වහන්සේව විශ්වාස කරන්න. ඔබට ජේසු පිහිටයි.